Hi guys, කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ මට හම්බ වෙච්ච වටිනම තෑග්ගක් ගැන ඔයාලට පෙන්නන්න. ඉතින් ඇත්තටම මේක සර්ප්‍රයිස් එකක්. මගේ බර්ත්ඩේ එකට තමයි මේ සර්ප්‍රයිස් එක දුන්නේ. බර්ත්ඩේ එක නම් තියලා දැන් ටික කාලයක්. ඉතින් ඇත්තටම මට මේ තෑග්ග දුන්නේ හැමදාමත් මාව අමුතු දේවල් වලින් වටිනා දේවල් වලින් සර්ප්‍රයිස් කරන මගේ ආදරණීය බොයිෆ්‍රෙන්ඩ් තමයි මට මේ තෑග්ග මගේ බර්ත්ඩේ එකට අරගෙන දුන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ තෑග්ග කියලා. අපි මෙන්න මේ විදිහට මේ වීඩියෝ එකට යනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි වැඩේ පටන් ගත්තේ. වෙන්ද වගේම කේක් එකක් ගෙනලා තිබ්බා. මම වෙලියට අවලා මං එනකොට මේ විදිහට සරසලා තිබ්බා හැපි බර්ත්ඩේ කියලා. ඉතින් මං කේක් කපලා හැමෝටම මේ විදිහට කැවුවා. ඊට පස්සේ කට්ටියම මට තෑගි දුන්නා. ඊට පස්සේ මට හැමෝගෙම තෑගි මම බැලුවාට පස්සේ මට මෙන්න මේ තෑග්ග ලැබුණේ. එකක් ගෙනත් දුන්නා ලොකු බොක්ස් එකක්. ඉතින් මං බැලුවා මගේ මොනවද තියෙන්නේ කියලා. බලද්දි හෙල්මට් එකක්. ඇත්තටම ඉතින් හෙල්මට් එකක් දාන්න මටම කියලා බයික් එකක් තිබ්බේ නැහැ ළමයි. මං එයත් එක්ක බයික් එකේ යනකොට දාන්න හෙල්මට් එකක් මට තිබ්බේ. ඒ නිසා මට හෙල්මට් එකක අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඉතින් බලන්නකෝ ඒක දුන්නට පස්සේ එයාගේ තියෙන සතුට එතනින් පේනව නේද? මෙයා මෙතනින් නවතින්න නැහැ. මෙයා තව මොකක් හරි ලොකු වැඩක් කරන්න හදන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මට දුන්නේ මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක්. මේක ඇතුලේ තව තෑග්ගක් තියෙනවා කියලා තමයි එයා මට මේ බොක්ස් එක දුන්නේ. ඊට පස්සේ මම මේ බොක්ස් එක අන්බොක්ස් කරා. ඒක ඇතුලේ මට තියෙනවා චූටි සෝස පාට ලස්සන පර්ස් එකක්. ඉතින් මේ පර්ස් එකත් මම ඇරියා. ඒ පර්ස් එක ඇතුලේ යතුරක් තිබ්බා. ඊට පස්සේ තව මොකද්ද කාඩ් එකක් තිබ්බා. ඉතින් මම ඒකත් අරගෙන බලනකොට ඒක ඉන්ෂුරන්ස් කාඩ් එකක්. දැන් හිතාගන්න පුළුවන් ළමයි මෙයා මොකද්ද මට මේ දෙන්න යන සර්ප්‍රයිස් එක කියලා. හරි. ඉතින් දැන් මම කඩවහගෙන ඉන්නම්. ඔයාලා බලන්නකෝ මොකද්ද මේ සර්ප්‍රයිස් එක කියලා. ඔන්න ඔක තමයි මට එයා දුන්නු සර්ප්‍රයිස් එක. බයික් එකක්. එවලේ මම ෆුල් කන්ෆියුස්. ඉතින් යා මට මේ විදිහට මේක ස්ටාර්ට් කරලා මේකේ තියෙන ගැජට් කැලි ටික පෙන්නුවා. මම මේ පළවෙනි පාරට තමයි ස්කූටි එකක පදින්න යන්නේ. ඉතින් ඔන්න happy birthday my love කියලා තමයි මගේ බර්ත්ඩේ ගිෆ්ට් එකේ මේ විදිහට යා ටයිප් කරලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් හා පුරා කියලා එයා මට අරන් දුන්නු මගේ අලුත් බයික් එකේ අපි වටයක් ගියා. ඉතින් යනකොට ඩ්‍රයිව් කරගෙන ගියේ එයා. එද්දි ඩ්‍රයිව් කරගෙන ආවේ මම. ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි මේ ගිෆ්ට් එකට. මාස ගානක් තිස්සේ මටත් හොරෙන් ප්ලෑන් කරලා මගේ මේ පාර උපන්දිනෙත් එයා මාව සර්ප්‍රයිස් කරේ මෙන්න මේ විදිහට. තමයි මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඒක මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. ඉතින් මට කවදාවත්ම අමතක වෙන්නේ නැති තෑග්ගක්, කවදාවත්ම අමතක වෙන්නේ නැති උපන්දිනයක් තමයි එයා මේ පාර මට දුන්නේ. ඉතින් කියන්න ඕනේ මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සේ මං ගැන හොයලා බලන මට ගොඩාක් ආදරය කරන මට අවශ්‍ය දේවල් මොනවද කියලා ඒ හැමදේම හොයලා බලලා හැමදේම මට දෙන්න හදන එකම කෙනා තමයි ඔය ඉන්නේ. ඉතින් ඇත්තටම එයා මයික මාස ගාණක් තිස්සේ ප්ලෑන් කරපු එකක්ලු. මාස ගාණක් තිස්සේ මටත් හොරෙන් සල්ලි එකතු කරලා තමයි එයා මේ තෑග්ග මං වෙනුවෙන් අරගෙන තියන්නේ. මම කලින් එයාට කරපු සර්ප්‍රයිස් එකකුත් මගේ TikTok එකේ මම අප්ලෝඩ් කරා. ඉතින් එන්නේ දවසට එයා හිතාගත්තේ මට මොකක්ද එයා දෙන තෑග්ග කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි එයා මාව සර්ප්‍රයිස් කරේ මගේ මේ පාර බර්ත්ඩේ එකට. Thank you මගේ වීඩියෝ එක බලුවද. එහෙනම් හැමෝටම ටටා බයි.